ගුඩ් මෝර්නිං සියලු දෙනාටම. මම අද පෙන්නන්නම් ඕගලන්ට අඟල් 6 වේස්ට් වෝටර් ලයින් එකක් ගහන විදිය. අපේ ඊශ්‍රායල් වල පාවිච්චි කරන මැටීරියල් පොඩ්ඩක් ඒ කියන්නේ ලංකාවේ වට වැඩිය පොඩ්ඩක් වෙනස්. හරි PVC එක. එතකොට මේ වගේ රබර් ජොයින්ට් තමයි ඔක්කොටම එන්නේ. මම පෙන්නන්නම් ඕගලන්ට මේ රබර් ජොයින්ට් එක කොහොමද තියෙන්නේ කියන එක. හරි. මෙන්න මේ වගේ රබරින් ජොයින්ට් එකක් රබර් වොෂර් එකක් එනවා. හරි. මේ ඔරින් එක අපි මෙහෙම මේකේ ගෲව් එකක් යනවා මැද්දේ. මේ ගෲව් එකට දාලා මේකට කන්ෆර්ම් එකක් වෙනම එනවා. ඒක ග්‍රීස් කියලා කියනවා මෙහෙන්. හරි. ඒක අපි මැද්දට ආලේප කරලා ඉවරලා තමයි මේ ජොයින්ට් එක මෙන්න මේ විදිහට මේ ටේපර් වෙච්ච පයිප් එකට මෙහෙම ගහන්න තියෙන්නේ. ඒතර මේ අපි දැනට ගහගෙන යන ලයින් එක පේනවනේ දුර ඉඳලම අඟල් මේ 4 ඉඳලා අඟල් 6ට රෙඩියුස් වෙලා අඟල් 6 ලයින් එක අපිට මෙතන තමයි ඉතුරුලා තියෙන්නේ. මෙතන මේ කැල ගහන්න තියෙනවා. මේ දිගටම ගහලා තියෙන්නේ. ප්ලම්බින් පොඩ්ඩක් දැනගන්න කොහොමද අපි දන්නේ නැහැට ඉතින් අවුලක් නැහැ. නොදන්න අය ඉන්නවනේ. ඒක නිසා ඒක ගැන පොඩ්ඩක් විශේෂයෙන් දැනගෙන ඉවරලා ඒක එන්නේ කොහොමද මේව පාවිච්චි වෙන්නේ මොන හරි ඉන්ටර්විව් එක හරි ආන්න පුළුවන්. ඒ හැවුවොත් ඒක ගැන පොඩ්ඩක් විස්තර ටිකක් දැනගන්න. ඉතින් අපි ඒක ගැන දැනුවත් වෙලා ඉන්න එක වටිනවා. රයිට් එහෙනම් සුබ දවසක් සියලු දෙනාටම.